අද අපි හැමෝම භාවිතා කරන නමුත් බොහෝ දෙනෙක් හරියටම නොදන්න අදාළ දෙයක් ගැන කතා කරන්නයි යන්නේ. ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද? ඉන්ටර්නෙට් කියන්නේ ලෝකෙ පුරා තියෙන කම්පියුටර් සහ ඩිවයිස් එකිනෙකට කනෙක්ට් කරන විශාල නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක, මගේ ලැප්ටොප් එක, ඇමරිකා එකේ සර්වර් එක, ඒවා හැම එකක්ම එකට කනෙක්ට් වෙලා තියෙන්නේ ඉන්ටර්නෙට් හරහා. මේකෙන් අපිට පුළුවන් Google search කරන, YouTube videos බලන්න, WhatsApp message යවන්න, Facebook browse කරන්න. සරලව කියනවා නම් ඉන්ටර්නෙට් කියන්නේ ලෝකයේම එකට බැඳෙන ඩිජිටල් පාලමක්. ඒක නැත්නම් අද අපි ජීවත් වෙන ලෝකය සම්පූර්ණයෙන් වෙනස් වෙයි. ඉතින් ඔයා දැන් දන්නවා සරලවම ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද කියලා. හැබැයි ඔයා ඉන්ටර්නෙට් එකෙන් වීඩියෝ එකක් බලනකොට හෝ පින්තූරයක් යවනකොට ඒක එකපාරම යන්නේ නැහැ. ඔයාගේ ඩේටා පැකෙට්ස් කියන පොඩි කොටස්වලට බෙදෙනවා. මේ පැකෙට්ස් එකිනෙකට වෙනස් පාරවල් හරහා, රවුටර් කියන උපාංග හරහා ගොඩක් දුර ගිහින් ආයෙත් පිළිවෙලට එකතු වෙනවා. ඔයා බලන හැම වෙබ් අඩවියක්ම වීඩියෝ එකක්ම තැන්පත් කරලා තියෙන්නේ සර්වර් කියන බලගතු පරිගණකවල. මේ සර්වර් ඩේටා සෙන්ටර්ස් කියන දැවැන්ත ගොඩනැගිලිවල් ආරක්ෂිතව තියෙනවා. මේ සර්වර් සහ ඔයාගේ උපාංග අතර ඩේටා පැකට්ස් ගමන් කරන්නේ මුහුද යටින් එළලා තියෙන දැවැන්ත ෆයිබර් ඔප්ටික් කේබල් ජාලයක් හරහා. ආලෝකයේ වේගයන්මයක් තියෙනවා. මේ ඩේටා පැකට්ස් ලෝකය පුරා ගමන් කරනවා. ලංකාවට මේ ඉන්ටර්නෙට් එක එන්නේ මාතර සහ කොළඹ වැනි වෙරළබඩ නගරවලින් මුහුද යටින් එන කේබල් හරහා. එතන ඉඳන් ටවර් වලට සහ ඔයාගේ ගෙදර තියෙන රවුටර් එකට ෆයිබර් කේබල් හරහා මේ දත්ත ගලාගෙන එනවා. දැන් කාලේ මේක තවත් දියුණු වෙලා ඉලෝන් මාස්ක්ගේ ස්ටාර්ලින්ක් වැනි තාක්ෂණයන් හරහා කේබල් නැති දුෂ්කර ප්‍රදේශවලට පවා අභ්‍යවකාශයේ තියෙන කුඩා සැටලයිට් දහස් ගණනක් හරහා ඉතා වේගවත් ඉන්ටර්නෙට් ලබා දෙනවා. අපි යවන හැම මැසේජ් එකක්ම, බලන හැම වීඩියෝ එකක්ම යන්නේ ඩේටා පැකෙට්ස් විදියට. මේවා ආලෝකයේ වේගයෙන් ලෝකය වටේ යන නිසා තමයි ඇසිපිය හෙළන පරක්කුවෙන් අපිට තොරතුරු ලැබෙන්නේ. හිතන්න, මොහොතක් ඉන්ටර්නෙට් නැති වුණොත් බැංකු පද්ධති, රෝහල්, සංනිවේදනය මේ හැමදේම අඩපණ වෙනවා. නූතන ලෝකය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මේ අදෘශ්‍යමාන ජාලය මතයි. ඉතින් ඔන්න ඔහොමයි ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ. මේක ඇත්තටම විශ්මිත තාක්ෂණයක් නේද? වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් නෙක්සෝරා ලැබ් සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟට මොනවා ගැනද දැනගන්න ඕනෑ කියලා කමෙන්ට් කරන්න. හෙටත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු.